හෙලෝ ගායිස් මොකද වෙන්නේ කට්ටිය ඔන්න ඉතින් සැගේ ඇවිල්ලා ඉතින් තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක බලලා bell icon එක තෝල් කරලා තියාගන්න ගමන් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට ඔන්න ඉතින් guys අද අරන් ඇවිල්ලා තින්නේ මේ 4 වෙනි මාසේ අපිට අලුතෙන් රිටර්න් කරන්න තියෙන අලුත්ම ඇනිමේ සීරීස් එකත් එක්ක අපිට හම්බෙන්න තියෙන කිට් ගන් ඒ වගේම ස්කින් ටික මොනවද කියලා බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යන් එහෙනම් ඒ ටික මොනවද කියලා බලන්න. ඉතින් guys කිට් වලට ඊට පස්සේ පළවෙනි කිට් එක මෙන්න මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 2D effect එකක් එක්ක එන කිට් එකක්. මේ ඇනිමේ ෆිල්ම් එකේ තියෙන මොකක් හරි කිට් එකක් වෙන්න ඕනේ. ඉතින් මේ ඇනිමේ සීරීස් එක බලලා තියෙන කට්ටිය පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මොකද්ද කියලා. ඉතින් අවුලක් නැහැ එච්චරට ඒ කිට් එක. ඉතින් Naruto event එකේ කිට් එකට චුට්ටක් සමානව ඊට වැඩිය වෙනස් කරලා හදලා තියෙනවා. හෙඩ් එකේ තමුතුම ගැම්මක් තියෙනවා. ඉතින් අපි টොප් එක බැලුවට පස්සේ টොප් එකේ නම් টොප් එක නම් කස්ටම් දාගෙන ප්ලේ කරන ටිකක් හොඳයි වගේ. ඉතින් ඊළඟ කිට් එකට ඊට පස්සේ ඊළඟ කිට් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ෆීමේල් කිට් එකක් උඩයක් එක්ක තියෙන ෆීමේල් කිට් එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙත් අපිට කස්ටමයිස් කරන්න පුළුවන් කිට් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ කස්ටමයිස් කරන්න පුළුවන් කිට් එක මම ඉස්සරහට පෙන්නන්නම්. මේ කිට් එකේ කියන්න තරම් නරකක් නෑ. ඉතින් එහෙනම් අපි බලමු ඊළඟ කිට් එක මොකක්ද කියලා. ඊළඟට තියෙන්නේ නිකන් විතර ආප්පයක් වැටිච්ච පෙන්ගුයින් කෙනෙක් වගේ නිකන් අමුතු කිට් එකක්. ඉතින් ඒකේ මේ අමුතු විදිහට ඩිසයින් කරලා තියෙන්නේ ගරීන මේ සැරේ. කකුල් දෙකෙත් එහෙම මේ නිකන් තාරාවෙක්ගේ පාත්තෙක්ගේ වගේ කකුල් දෙකක් තියෙන්නේ. කකුල් දෙකේ එහෙම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් පොඩි අමුතුම ලුක් එකක් තියෙන කිට් එකක් තමයි මේ සැරේ ගරීන එකෙන් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කිට් එකත් අපිට ඉස්සරහට එන්න තියෙන ඇනිමේ සීරීස් එකේ අපිට එන්න තියෙනවා. ඒ වගේම අපිට ඊළඟට එන්න තියෙන කිට් එක තමයි ඉතින් මේක අර පළවෙනිට වෙන්නපු මේල් කිට් එකේ කස්ටමයිස් කිට් එක විදිහට තමයි එන්න පුළුවන්. ඉතින් මහාචාර්ය කෙනෙක්ගේ නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක්ගේ විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. අමුතුම ක්වොලිටියක් තියෙනවා. අමුතුම ලුක් එකක් තියෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒකේ හෙඩ් එක එහෙමනම් සුපිරි. ඉතින් ෆීමේල් කිට් එකට ගියාට පස්සේ අලුතෙන් එන මෙන්න මේ විදිහේ ස්ක්විඩ් ගේම් එකේ ඒ ෂර්ට් එකේ කලර් එකට ඒ කලර් එක වගේ චූටි පොඩ්ඩක් සමාන වෙන්න තමයි මේ කලර් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වෙපන් ස්කින් ගන් ස්කින් පැත්තට ගියාට පස්සේ අපිට වින්චෙස්ටර් එකේ ස්කින් එකක් හම්බෙන්න තියෙනවා. මෙන්න මේ වගේ කුඩේක ස්කින් එකත් එක්ක. ඉතින් මේකේ ෆයරින් ඉෆෙක්ට් එකක් එක්ක තමයි අපිට එන්න තියෙන්නේ. ඉතින් 2D ඉෆෙක්ට් එකක් තියෙන මේ වගේ වින්චෙස්ටර් ස්කින් එකක් ඔන්න එන්න තියෙනවා. බොහෝ වෙලාවට ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකකට තමයි මේක එන්නේ. ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකකට හෝ රින් ඉවෙන්ට් එකකට ඒවි කිට් එකත් එක්කම. ඉතින් මේක ගන්න නම් අඩුම ජෙම් 1000ක් 1500ක් රෙඩි ලෑස්ති කරලා තියාගන්න කියලා ලෑස්ති මතක් කරනවා. ඒ වගේම මෙන්න මේක ග්‍රැනයිට් ස්කින් එකක් හම් වෙන්න තියෙනවා අපිට. ග්‍රැනයිට් ස්කින් එක නයි ඉතින් ලොකුවට වෙනසක් ලොකු ක්වොලිටියක් නැහැ. ඉතින් කටාන ස්කින් එකක් මෙන්න මේ වගේ හම් වෙන්න තියෙනවා. ඉතින් කටාන ස්කින් එක ලී කටාන ස්කින් එක කන කටාන ස්කින් එක නැති කට්ටියට කටාන ස්කින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට අම්මෙන්න මේ සැරේ වෝල් එකක් හම්බ වෙන්න තියෙනවා. ඉතින් වෝල් එක බලන්න ගියාම මෙන්න මේ වගේ වෝල් එකක් අපිට හම්බ වෙන්න තියෙන්නේ. ජපානයේ නැත්නම් චීනේ තියෙන අර පාසලක වෙනුමකට තමයි මේ වෝල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒකේ තියෙන අමුතුම ක්වොලිටියක් තියෙනවා. අමුතු ක්වොලිටියක් තියෙනවා. BR වලට එහෙමනම් ඒක හුඟක් සෙට් වෙවි කියලා මම හිතනවා. ඉතින් ගරීන එක මේ සැරේ මේ විදිහට තමයි වෝල් එක නම් ඩිසයින් කරලා තියෙන්නේ. අපිට ෆ්‍රී හම්බ වෙන දේවල් පැත්තට ගියාට පස්සේ ෆ්‍රී බොහෝ විට අපිට මෙන්න මේ හෙල්මට් ස්කින් එක ෆ්‍රී හම්බ වෙවි. CSBR ගහලා අපිට හම්බ වෙවි කියලා නැත්නම් ඩේලි ලොගින් වලට හම්බ වෙවි. ඒ වගේම මේ වගේ ලූට් බොක්ස් එකක් හම්බ වෙන්න තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න පැරෂූට් ස්කින් එක නැති කට්ටියට ඔන්න මේ සැරේ වාසියක් කරලා තියෙනවා. මේ පැරෂූට් ස්කින් එකත් හම්බ වෙවි. බොහෝ විට මේ පැරෂූට් ස්කින් එක ෆ්‍රී දේවි CSBR මැච් ප්ලේ කරලා නැත්නම් ප්ලේ ටයිම් වලින්. ඉතින් ඒ වගේම මේ වගේ ස්කූටි ස්කින් එකකුත් හම්බ වෙන්න තියෙනවා. මේක නම් ජෙම් වලට හෝ නෝමල් එන්න පුළුවන්. ඒ ස්කූටියත් එක්ක මෙන්න මේ හෙල්මට් එකත් ගැලපෙනවා. ඒකෙන් මෙන්න මේ ෂෝට අපිට හම්බ වෙන්න තියෙනවා. ඉතින් ෆ්‍රී හම්බ වෙන්න පුළුවන්.
ඉති මේල් ෆීමල් දෙකොල්ලටම පාච්චයන පුල ඉති මැක්සිම්ට එච්චර සෙට්ටෙන්නේ නෑ. ඉතින් ඒ වගේම මේ වගේ ඒ මාක්ෂයක් අපිට බලාගන්න පුළුවන් මේ සැර ගරීනකින් දීල ඩිසයින් කල තින වගේ මෙ මේ වගේ කන්නාඩි දෙකක් අපිට අලුතින් ඩිසයින් කල දීල තියෙනවා. ඉතින් ඒගෙත් නරකක්ම නෑ පොඩ ඇස්මයින්දිිය ඒ වගේම අපිට ඇවට බැනර පත්‍රයට පස මෙනි වගේ බැනරයක් අපිට බලාගන්න පුළ ඒ වගේ මෙ මේ වගේ කැරක්ට අපි ගත්තර පස මෙන් මේ වගේ ඇවට ටිකකු තම්වේ මේ වගේ අකුරක් එක් ඇට බැනරකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් ටික තමයි අපිට මේ 4 මාසයේ අලුතෙන් එන්න තියෙන ඇනිමේ සීරීස් එකත් එක්ක අපිට එන්න තියෙන්නේ. ඒ වගේම මේ විදිහේ අප්කමින් ඉවෙන්ට් ගැන දැනගන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. යාළුවන්ට share කරලා like කරලා තියාගන්න. ඉතින් ඒ වගේම ඔයාලට gift custom දිනා ගන්න chance එකක් තියෙනවා. ඉතින් description එකේ පළවෙනි pin comment එකේ මම pin කරලා තියෙනවා. පහළ අපේ WhatsApp group එකේ link එක. ඉතින් ඒකට join වෙන්න පුළුවන් හැම සතියෙම gift custom අතල් custom තියෙනවා. ඉතින් මේවා win කළා ඔයාලට membership gem gift උනක් දිනා ගන්න පුළුවන්. ඉතින් join වෙලා නැත්නම් දැම්ම ගිහලා join වෙන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට share කරලා subscribe button එක තෝල් කරලා වීඩියෝ එකට like කරලා දාගෙන ගම. එහෙනම් මේ වගේ තවත් සුපිරිම සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙනකම් අලට goodbye.